නමයකුත් පොඩි ප්‍රමාණයක තමයි සිතුල් පව් කියලා හඳුන්වනවා. ආයිබෝවන් තෙරුවන් සරණයි මගේ යාළුවෝ හැමෝටම. ඔයාලා එකතුලා ඉන්නේ travel with chami YouTube channel එකත් එක්ක. දකුණු ලකේ යාල වනමැද තියෙන චිත්තල පබ්බත විහාරය එහෙම නැත්නම් සිතුල් පව්ව ගැන තමයි අද වීඩියෝ එකෙන් ගෙනෙන්නේ. ඉතින් රැඳී සිටින්න මේ වීඩියෝව සමගම. අතීතයේදී මේ රුහුණු රට මහා සංඝරත්නය ආරණ්‍ය වාසී සහ ග්‍රාම වාසී වශයෙන් කොටස් දෙකකින් යුක්ත වුණා. ආරණ්‍ය වාසී විහාරස්ථානවල ප්‍රමුඛතාවය සිතුල් පව්වටත් ග්‍රාම වාසී විහාරස්ථානවල ප්‍රමුඛත්වය තිස්ස මහරාමයටත් යෙදුණා. කාවන්තිස්ස මහරජතුමා විසින් නිර්මාණය කරන්නට යෙදුණු මේ සිතුල් පව්ව විහාරස්ථානයේ අතීතයේදී මහරහතන් වහන්සේලා ලක්ෂ ගණනින් වැඩ සිටිය පුණ්‍ය භූමියක්. මෙම විහාරස්ථානයට කතරගම ඉඳලා වගේම තිස්ස මහරාමයේ ඉඳලත් එන්න පුළුවන්. කතරගම ඉඳලා කිලෝමීටර් 17ක් ගෙවාගෙන එන්න පුළුවන්. එහෙම නැත්නම් තිස්ස මහරාමයේ ඉඳලා කිරින්ද මාර්ගය ඔස්සේ ඇවිල්ලා කිලෝමීටර් 29ක් ගෙවාගෙන මේ විහාරස්ථානයට එන්න පුළුවන්. ඉතින් මේ මාර්ග දෙකෙන් කෝකෙන් ආවත් අපි එන්න ඕනේ යාල ජාතික වනෝද්‍යානය හරහා. ඉතින් මේ මාර්ග නම් තරමක් අබලම් මාර්ග. නමුත් ජාතික වනෝද්‍යානයේ වන සතුන් නරඹමින් ඒ පරිසරයේ සුන්දරත්වය නරඹමින් ඔයාලට මේ විහාරස්ථානය වෙත ළඟා වෙන්න පුළුවන්. ඉතින් අපි ක්‍රමයෙන් විහාරස්ථානයේ ප්‍රධාන චෛත්‍ය මළුවට ගොඩ එන්නට යෙදුණා. ඉතින් මේ වන්දනාව සඳහා අවසරයි ගණේ කුඹුරේ සාන්ත පණ්ඩිත හාමුදුරන් වහන්සේ අපිට දැක් වූ සහයෝගය මේ අවස්ථාවේදී ගෞරවපූර්වක මතක් කරන්නට ඕනේ. ඉතින් මේ වීඩියෝයේ ඉදිරි කොටසේ සම්පූර්ණ විස්තර සිදු කරන්නේ මේ විහාරස්ථානයේ කැපකරු දායක මහත්තයා විසින්. අපි ඒ විස්තර කතනට සවන් දෙමු. අනික තමයි සිතුල් පව් කියලා හඳුන්වනවා. ඒ දිගින් සතුන් 10ට පල්ලි සතුන් 9ක් වගේ බොන් ප්‍රමාණයක තියෙන්නේ කඳු වැටිය විසිරිලා. මේ කඳු වැටිය තමයි රහතන් වහන්සේලාට ඒක පූජා කරන්නේ. පහත් ඔක්කොම ජනාවාස. කොතන ජනාවාසයක් තිබුණත් මේ පහත් දික් තිබුණත් ඒ සියල්ලම ජනාවාස. ඉතින් මොහොම විහාරස්ථානයේ බවට පත් කළා ශික්ෂණ වහන්සේලා 12000කට කිසිදු දෙයකින් අඩුවක් නැතුව තමයි සංඝ සතුට පූජා කරන්නේ. එතනින් ආරම්භ වෙන විහාරස්ථානයේ මේ රටේ පහළ වුණු සියලුම රජදරු කාමතිස්ස රජතුමාගේ වලගම්බාර රජතුමාගේ රාජ්‍ය සමීපකවම නොකොඩාම රහතන් වහන්සේලාට දම්පින් දුන්නා, පෝෂණය කළා, රැක බලා ගත්තා කියලා තවත් සෙල්ලිපි 32කින් විස්තර වෙනවා. මොහොම කාලෙකින් තමයි අනුරාධපුරේ රාජ්‍යත්වයට පත් වෙන්නේ වලගම්බාර රජතුමා. වලගම්බාර රජතුමාගේ රාජ්‍ය සමයේදී අභාග්‍ය සම්පන්න ඉරණමකට රටවැසියන්ට ගොදුරු වෙන්න සිදුවෙනවා. දරුණු දුර්භික්ෂයක් හට ගන්නවා. නියඟයක් හට ගන්නවා. බැමිණිටියා සාගතේ නම් මේ නියඟය අනුරාධපුරයේ පුරාවට පැතිරලා යනකොට ඒ පළාත්වල වැඩ සිටිය රහතන් වහන්සේලාට ආහාර හිඟ වෙනවා. උන්වහන්සේලා ආහාර සොයාගෙන ආහාර තියෙන දිශාවකට වඩින්න තීරණය කරනවා. ඒ වෙනකොට උන්වහන්සේලා හොඳින් දැනගෙන හිටියා රුහුණ ශාස්ත්‍රීයයි ජනාකීර්ණයි ස්වයංපෝෂිතයි කියලා. ඒ නිසා අනුරාධපුරේ හැර දමා රුහුණේ තිස්ස මහා රාවි කියන ග්‍රාමවාසී සේනාසනය මුල් කරගෙන රහතන් වහන්සේලා 12000ක් දක්වා වැඩ කළා කියලා සඳහන් වෙනවා. කාලය ගෙවිල යනවා. අනුරාධපුර දුර්භික්ෂ තදින්ම මේ රුහුණට බලපානවා. රුහුණේ තිබුණු ලින් පොකුණු වැව්වමුණු භවභෝග සම්පත් ක්‍රමයෙන් විනාශයටපත් වෙනවා. අටකොටු ධන දහන්නේ විනාශ වෙනවා. ඇල දොළ ගංගා වියලී සිඳී යනවා. රහතන් වහන්සේලාට මෙතෙක් කාලයක් දන් දුන්නු මේ රෝහණේ ජනතාව වසංගත රෝග පැතිරිලා දහස් ගණන් ලක්ෂ ගණන් ජනතාව මිය යනවා. අන්න ඒ හේතුවෙන් තමයි සිතුල් පව් රහතන් වහන්සේලාට ආහාර නැහැ. උන්වහන්සේලා තීරණය කරනවා තිස්ස මහ රාම බල ආහාර සොයාගෙන වඩින්න. තිස්ස මහ රාමයට අනුරාධපුරයෙන් වැඩම කරපු රහතන් වහන්සේලා 12000කට මේ ඉරණමටම ගොදුරු වෙන්න සිදු වෙනවා. උන්වහන්සේලා දැනගෙන හිටියා. වෙනකොට සිතුල් පව් ආහාර තියනවා කියලා 12000කට ආහාර රැස් කරලා තියෙනවා කියලා. ඒ නිසා උන්වහන්සේලා මෙහෙට වඩින්න තීරණය කරනවා. දෙපිරිස දෙපැත්තට ආහාර සොයාගෙන වඩින අතර මේ සිත සැතපොම්
හතක් දුරින් පිහිටි ගිරිකන්ද කියන ස්ථානයේ තමයි දෙගොල්ල එකටම මෙහෙන්නේ කරුණු සාකච්ඡා කරන කරුණු වටහා ගන්න. සියලු දෙනා වහන්සේලාටම දැනගන්න ලැබෙනවා මේ රෝහණ දේශයේ කොතනකවත් රහතන් වහන්සේලාට ආහාර තියා පැම් පොතක්වත් සොයාගන්න නැහැ කියලා. ඒ නිසා රහතන් වහන්සේලා 24000ක් එකට එකතු වෙලා එදා කතිකාවතක් කළ නිරාහාරෝ පිරිනිවන් පානවා. එදා මේ විහාරස්ථාන ඒ රහතන් වහන්සේලාගේ පිරිනිවන් පෑම සමග මේ සියල්ලම සිතුල්පව විහාරස්ථානයේ කියන සියලු අංගෝපාංගයන් විනාශයට පත් වෙලා යනවා ලැබෙලා. තමයි 1918 දක්වා කවුරුත් පිටුම් කරලා නැහැ මේ වනාන්තරගත වෙලා තිබුණු විහාරස්ථානයේ ගාල්ලේ කලේ කයිතුරුතිනික නායක හම්බු පොත්පත් කියවපු මහා පඬිරුවණක් උන්වහන්සේ මේ වනාන්තරයට වැඩම කළ ජීවිත පරිත්‍යාගයෙන් මේ මහා පුණ්‍ය භූමිය නැවතත් බෞද්ධ ලෝකයට දහති අගභාගයේදී තමයි සොයා දෙන්නේ. 1936 මෙතනට එන්න යන මාර්ගයක් සැකසුවාට පසුවයි 39 මේ මහා සෑය පිළිසකකීම ආරම්භ කරන්නේ. 59 තමයි පිළිසකකීම අවසන් වෙලා කොටපල් දෙන්න කරන්නේ. ඉතින් යාළුවනේ දකුණුලගේ තියෙන සුවිශේෂ පින්වීමක් ගැන ගෙනාපු මේ වීඩියෝ මින් නිමවට පත් වෙනවා. ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා මට උදව් කරන්න කියලා. ඔයාලා හැමෝගෙම තම ආදරයෙන් ගෞරවයෙන් ඉල්ලනවා. ඉතින් මේ වීඩියෝ නරඹුවට ඔයාලට බොහොම ස්තුතියි.